නබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවම බොල ශික්ෂා සොබදහමත් අහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නෑසකයා ග්‍රක පන්නන්න කැඩුවොති නුඹේ එකසරයක් හෝම්බ තියගනි මගේ පරතරයක් යුක්තිය බිහිවෙනාද කියනවා මෙහෙ කඩවරයා පිඳගෙන බොගේ බාධා කියම් බියතුරු වෙන ගාතා හනිනෝ මම බාධා කියම් දුවන් ඔයගෙන මාතා ඇස් දෙකෙන් බලලා කන් දෙකෙන් අහලා අත්විඳින්න කියන ආරාධනය කරමින් මේක නිය හරියට සිනමා බුෆේ එකක් වගේ 2026 දී හොඳට මස් තියෙන ෆිල්ම් ගොඩක් එනවා. ගෙවල් වල ඉන්න බැරි වෙනවා. මම හිතන්නේ සිනමාවට සෙනග අනුකම්පාවට එන්නේ නැහැ. මේ හැම කෙනාගේම මඟ පෙන්වීම යටතේ තමයි මම හිතන්නේ මට මේ චරිතය කරන්න පුළුවන් උනේ. දැන් එන්නේ ඇත්තටම හොඳ ක්වොලිටි ෆිල්ම්. මේක ස්වර්ණමය යුගයට ඇවිල්ලා තියෙන 2025 තමයි මේක පටන් ගත්තේ. ආද කියන්නේ ශ්‍රී දේශපාලන ඉතිහාසයේ එක අඳුරු පැතිරෙන රැසීගේ කතාවක්. මේක ඔබේ ජීවිතේ අමතකම නොවන සිනමා අත්දැකීම බවට පත් වෙනවා. ඒ නිසා මේ අවස්ථාව මගේ හැර ගන්න එපා. මම හිතන්නේ අලුත් ජෙනරේෂන් එක හොඳ තැනකට සිනමාව ගෙනියනවා. කියන්නේ අපි දකින්න අපේ ඉන්ඩස්ට්‍රි එකේ අපි දකින්න හීරෝලත් එක්ක අපිට ඇඩ් කරන්න හම්බෙන ඒගොල්ලොත් එක්ක ගහ ගන්න හම්බ වෙනවා. අපේ ප්‍රේක්ෂකයින්ට මං කියනවා පුළුවන් තරම් මේ සිනමා ශාලාවල පෝලිං ඇති කරන්න. මං හිතන්නේ මෑත කාලෙදී ලංකාවේ බිහිවෙච්ච සුපිරිම ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකක් තමයි ෆාදර් කියලා කියන්නේ. ඔබේ ප්‍රවේශ පත්‍රයේට ඉතාම වග කියන චිත්‍රපටියක් ටැග් එක තිබුණාට විනිශ්චය අවිනිශ්චිතයි කියලා මේකේ සාර්ථකත්වයේ සම්බන්ධයෙන් විනිශ්චය නම් අවිනිශ්චිත නැහැ හරිම නිශ්චිතයි ඉතාම සාර්ථක චිත්‍රපටියක්. මම හිතනවා පූජන අද තමයි මේ එලි දැක්කුනේ ලංකාවට. අද තමයි යාගේ කලෙලි මංගල්‍ය ඇරියට මම දකින්නේ පරිපූර්ණයි. අපි විශ්වාස කරනවා මේ චිත්‍රපටිය හොඳ චිත්‍රපටියක් බව. චිත්‍රපටි කවුරුන් හෝ නරඹුවොත් අනිවාර්යයෙන්ම ඔබ තව කෙනෙකුට මේ චිත්‍රපටිය ගැන වචනයක් හෝ කියනවා. මට පූජන අයියගේ ඇක්ටිං බලනකොට ඇත්තටම මේ තෙලිඟු නළුවෙක් වගේ තමයි. මාරම ආදල් චිත්‍රපටියක්. මේක දෙතුන් වතාවකට වඩා බලන්න පුළුවන් චිත්‍රපටියක්.